අයිබෝන් කියලා පිළිගන්න ඔබ හැමෝම අද ඉතින් වෙසක් පොය දවස. ඉතින් වෙසක් පොය දවසේ පොඩි ඇඩ්වයිස් කීපයක් දෙන්න පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා කතා කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවස ගත්තොත් එහෙම ලෝකේ ලෝක එක්සත් ජාතික සංවිධානයේ අද නිවාඩු දිනයක් අද. ඒ වගේම ලෝකයේ තියෙන බෞද්ධ රටවල් ගත්තොත් බෞද්ධ රටවල් ලෝකයේ තියෙන්නේ තාම 14 ප්‍රමාණයක්. ඔබ දන්නවා නේපාලය බුදුන් උපන් දේශේ නේපාලයවත් අද බෞද්ධ රටක් නොවේ. එතකොට ඉන්දියාව අද බෞද්ධ රටක් නොවේ. එතකොට කන්දහාර් ඇෆ්ගනිස්තාන කියන්නේ බෞද්ධ රටක් නෙවෙයි. අද තාම රැකිලා තියෙන්නේ වාසනාවකට හෝ අවාසනාවකට මම දන්නේ බුදුදහම තාම රැකිලා තියෙන රටවල වලින් එකක් තමයි ශ්‍රී ලංකාව. හරිද? එකක් අනිත් එක තායිලන්තේ අනිත් එක මියන්මාරේ වියට්නාමය ලාओसය එතකොට භූටානය ඔයගේ රටවල් කීපයක් විතරයි අද බුදුදහම ලෝකේ රැඳිලා තියෙන රටවල් වලින් තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ලෝකේ බුදුදහම තියෙන රටවල් වලට සාපේක්ෂව ගත්තොත් එහෙම අද ලංකාවේ බුදුදහම පවතිනවද කියන එක ගැන පොඩි විග්‍රහයක් කරන්න ඕනේ අද වෙසක් පොය දවස. ඉතින් අද මේ සමහරලාට මේ මම දැක්ක සිරස නාලිකාවේ සිරස වෙසක් කලාපයේදී පෙරහැරක් යනවා හම්බෙවොත් එකතු වෙලා. හම්බෙවෝ කියන්නේ මුස්ලිම් එවුන් බුදුදහම සලකන්නේ ඇත්තටම කියනවා නම් ශිරික් එකක් විදිහට. ඕන එක මිත්‍යා දෘෂ්ටික ආගමක් විසින් අදහන්නේ. ඉතින් ඔවුන්ට කිසිම ඇත්තටම මිත්‍යා දෘෂ්ටික තැනකවත් ඔවුන්ට ඔවුන්ගේ ආගමේ කුරානයේ ජීවත් වෙන්න ඒ වැඩවලට සහභාගී වෙන්න කුරානයෙන් අවසර දීලා ඔවුන්ට නැහැ. මේක ඇත්තටම ගත්තොත් එහෙම ශිරික් එකක් විදිහට තමයි ඔවුන් අදහන යහුදි කියලා අපිව ඔවුන් හඳුන්වන්නේ බුදුදහම අදහන කට්ටියව. එතකොට ඉස්ලාම් ආගමට තියෙන ප්‍රධානම ගැටුව සහ ඉස්ලාම් ආගම ගත්තොත් ඉස්ලාම් ආගමට තියෙන ප්‍රධානම ප්‍රතිරෝධී ආගම තමයි බුදුදහම. එතකොට ඔබ දන්නවා කලින් මම වීඩියෝ වල සඳහන් කරපු විදිහට මේ අතරම කියනවා නම් බංග්ලාදේශය කියන්නේ කලින් බුදුදහම තිබුණ රටක්. හරිද? එතකොට ඉන්දුනීසියා මැලේසියාව කියන්නේ බුදුදහම තිබුණ රටක්. ලංකාව තාම බුදුදහම තියෙනවා. නමුත් ඒකත් තව අවුරුදු 100කින් විතර තියෙයිද කියලා අපි දන්නේ නැහැ. හරිද? මොකද ඒකට හේතු ගණනාවක් මට ඔබට පැහැදිලි කරන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ මේ මුස්ලිම් කරණය කියන එක. හේතුව අපේ අම්මලා පළවෙනි දේ ළමයි හදන්නේ නැහැ. හරිද? ඒ හැම දෙයක්ම ඔස්සේ ගත්තොත් එහෙම අද අපේ රට මුස්ලිම් ආගම මුස්ලිම් කරණය වෙන රටක් බවට පත් වෙලා. සිංහලයා වර්ධාන කරණයට පත් වෙලා තියෙනවා. මොකද ඔබ දන්නවා කවුරු මොනවා කිව්වත් මම බිලීව් කරන ඇත්තටම සාක්ෂාත්දී කියන වෛද්‍යවරයා සිංහල ජාතිය වඳ කරන්න යම් කිසිසේ කටයුතු කරයි කියලා. එතකොට ඔබ ගත්තොත් එහෙම අතීත ඉතිහාසය ගත්තොත් එහෙම බුදුදහම රැකිලා තියෙනවාද? බුදුදහම අද ලෝකයේ තියෙනවාද? අද ශ්‍රී ලංකාවේ බුදුදහම සැබවින්ම තියෙනවාද කියන එක ගැන අපිට ක්වෙස්චන් කරන්න නැවතත් ක්වෙස්චන් කරන්න වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මොකද එහෙම නැතුව අපිට බුදුදහම නොමැතිව අපිට ජීවත් වෙන්න අතරම ජීවත් වෙන්න නැති තත්ත්වයක් අපේ රටේ කාලාන්තරයකට උඩට තිබුණා. බුදුදහම වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මේ යම්කිසි රීති මාලාවක් යටතේ අපේ ගැමියෝ බුදුදහම අපේ රාජ්‍යපාලකයෝ බුදුදහම රැකගත්තා. දෙවිහිමියෙන් රැකගත්තා. ඔබ දන්නවා ඉතින් සමහර වෙලාවට අපේ මුතුන් මිත්තෝ විශේෂයෙන් ගත්තොත් එහෙම දළදා වහන්සේව රැකගන්න අපේ මුතුන් මිත්තෝ දිවි නොතකා සටන් කරා. ඒ කාලේ සමහර වෙලාවට දැන් අවුරුදු 300කට 400කට 500කට වැඩිය ඒ කාලය තුලද මේ අපිට අතම ගත්තොත් එහෙම මේ ලංකාව වගේ රටවල් වලට අපිට මේ වැඩි අමාරුවක් ජීවත් වෙන්න තිබුණ නැතුව ඇති ඇත්තටම මිනිස්සු ලෝකෙ ගැන වැඩි දන්නේ නැහැ. නමුත් මිනිස්සු බුදුදහම රැකගත්තා. එතකොට බුද්ධ
ඝෝෂ හාමුදුරුවෝත් මට මතකයි සහ මේ කෝට්ටේ යුගයේ සහ මේ මහනුවර යුගයේදී පළවෙනි රාජසිංහ රජතුරුන්ගේ කාලයේදී බුදුදහම නැත්තරම නැති වෙන්න ගියා. නමුත් ඊට පස්සේ නැවතත් බුදුදහම බුරුමේ ඉඳලා සියන් නිකාය කියලා කෙනෙක් අරගෙන ඒක බුදුදහම නැවත ස්ථාපිත කරා. ඉතින් අපිට ආක්‍රමණ 103ක් ඇවිල්ලා තිනවා. අවසානයේදී මේ කිසිම රටක වැඩේ නැති ධාතු ප්‍රමාණයක් අපේ රටේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් මේ ධාතු කොච්චර තිබ්බත් මොනවා තිබ්බත් අපේ ජීවිතවලට බුදුදහම කියන එක අපි එකතු කරගත්තේ නැත්නම් බුදුදහමේ තියෙන සැබෑ අරුත අපිට තියෙනවාද කියන එක තමයි අපිට නැවත හිතන්නට වෙන්නේ. ඉතින් තව එකක් තමයි ඇත්තටම බුදුදහම ලංකාවේ දැනට තියෙනවද කියලා කවුරුත් මගෙන් අහුවොත් ඒක ඇත්තටම ක්‍රිටිකල් ක්වෙස්චන් එකක් විදිහට තමයි මම සලකන්නේ. මොකද මිනිසුන්ගේම අපේ බෞද්ධ ආගමේ ඉන්න අපේ බෞද්ධ මිනිසුන්ගේම ක්‍රියාකලාපය නිසා මේක දැනට වන්දානුකරණයට වදභාවයට පත් වෙන ආගමක් වඩපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ ගැන හිතුවොත් මේක මේට වඩා ටිකක් භයානක පැත්තක් මේකේ තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒක තමයි කියන්නේ මේ ඒ කියන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදී කියන එක ඉස්ලාමයිසේෂන් කියන එක නිසා බුදුදහමට ඒක තර්ජනයක් වෙලා දෙනවා. ඉතින් මේක රැක ගැනීම හැම රජයකම වගකීමක්. හරිද? බුදුදහමට ප්‍රථම ස්ථානයේ දීලා පළවෙනි ස්ථානයේ දීලා මේක රැක ගැනීම සෑම රජයකම වගකීමක්. නමුත් අවාසනාවකට මම හිතන්නේ මේ බුදුදහමත් ඒ හැම දෙයක්ම මේ දේශපාලනීකරණය වීම නිසා බුදුදහම දේශපාලනීකරණයක් වීම අවශ්‍ය නැහැ. මොකද ඇත්තටම දැන් සිරිස වෙසක් කලාපේ හම්බෙව පෙරහැරයක් අවශ්‍ය නැහැ මම නම් කියන්නේ. මොකද සිංහල මිනිස්සුන්ට උඹ බලගෙන් නෑනේ. උඹට හිතලා එනවනම් මේ ජාතික සමගිය ඇති කරන්න කියන එක හින්දු මිනිස්සු හිතලා වෙනවනම් ඔන්න ඒක වෙනම දෙයක්. ඒකට වෙල්කම්. නමුත් උන් එහෙම වෙන්නේ නෑනේ. අපේ මිනිස්සු දේශපාලන මිනිස්සු මේ ගෙන්න ගන්නවා. ගෙන්න ගන්න සල්ලි දීලා හරි එකට රජේ කිලෝමීටර් ගෙන්න ගන්න. ඒවා අතරම මේවා මේ අතරම හිනායන කාරණා. පෙරහැරේ ධාතු පෙරහැරේ වුණොත් යනවා. තව ටික දවසක් යනකොට රජයෙන් කියයිද දැන්නෙත් දළදා පෙරහැරේ මේ හම්බයටත් යන්න කියලා. නේද? හම්බයට යන්න කියලා දළදා පෙරහැර කියෙද්දි දන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙතන අපට බුදුදහම අදහන අපට යම්කිසි වාසිදායක කාරණයක් තියෙනවා. මම ඒක ඔබට කියන්න මේ මොවුන් විශ්වාස කරන පරිදි යෝමල් කයාමත් කියන එක මේ ළඟ වෙනවා කියලා උන් විශ්වාස කරනවා. එතකොට එතනදී අපිට එකක් පැහැදිලි වෙනවා. මොවුන් මේ විශ්වාස කිරීමේ කර්තව්‍යයේදී අතරම ගෲප්ස් 73කට කැඩෙනවා කියලා තියෙනවා මේ මොන් කියන විදිහට ගෲප් 73කට කැඩෙනවලු මුස්ලිම් ආගමික කල්ලි සංවිධාන දැනටමත් ඒක වෙමින් පවතිනවා. ඒ නිසා සමහර වෙලාවට මේක මේ විදිහට කැඩීම නිසා මම විශ්වාස කරන පොදු න්‍යායක් තියෙනවා. මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නැහැ. කවුරු මොනවා රැක ගන්න බැලුවත් දැන් චීන ආධිපත්‍ය ගත්තත්, ඇමරිකන් ආධිපත්‍ය ගත්තත්, බ්‍රිතාන්‍ය ආධිපත්‍ය ගත්තත්, ඔබ ලෝක දේශපාලනය ගැන, ලෝක ඉතිහාසය ගැන කතා කරද්දී අපි ගත්තත් මේ සෑම රටකම ඔවුන්ගේ ඒකාධිපතිවාදය, ඔවුන්ගේ බලපුලුවන්කාරකම එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන එම්පයර් එක, අධිරාජ්‍යවාදය අවුරුදු 100කින් 200කින් 300කින් අවසන් වුණා. ඔබ ගත්තොත් එම හොඳම උදාහරණ තමයි ග්‍රීක අධිරාජ්‍යවාදය, රෝම අධිරාජ්‍යවාදය, ඩච් අධිරාජ්‍යවාද, නෙදර්ලන්ඩ්ස්, ෆ්‍රෙන්ච් අධිරාජ්‍යවාද, ෆ්‍රෙන්ච් එම්පයර් එක, ස්පැනිෂ් එම්පයර් එක, පෘතුගීස් එම්පයර් එක, බ්‍රිටිෂ් එම්පයර් එක, ෆ්‍රෙන්ච් එම්පයර් එක. හරිද? එතකොට හිට්ලර්ගේ එම්පයර් එක. හරිද? බ්‍රිටිෂ් එම්පයර් එක බොහොම සක්සුදක්ෂේ පැහැදිලි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ උන් බැංක්‍රප්ටඩ් වුණා. බංකොලොත් වුණා. උන්ගේ යටත් විජිත පව උන්ට හරියට නඩත්තු කරගත නොහැකි තත්ත්වයක් උන්ට ඇති වුණා. ඒක මේ සබාධාරණයෙන්ම මේ කැරකිලා එන දේවල් විදිහට තමයි මම දකින්නේ. චීන අධිරාජ්‍යවාදයත් එහෙමයි. ඊළඟට එන්නේ චීන අධිරාජ්‍යවාදය. එතකොට ඉන්දියානු අධිරාජ්‍යවාදයත් ඒකට එහෙමයි. මොගල් අධිරාජ්‍යවාදයත් එහෙමයි. ඊජිප්තු අධිරාජ්‍යවාදයත් එහෙමයි. මේ හැම එකම ඉස්ලාම් අධිරාජ්‍යවාදයත් ඒකත් එහෙමයි. ඒ ඇමරිකන් අධිරාජ්‍යවාදය දැනට ඉතින් ෆ්ලැට් වෙලා ගිහින් ඉවරයි. ඔබ දන්නවා ඇමරිකාවට අද මොකද වෙලා තියෙන්නේ කියලා.
ඉතින් ගත්තොත් එහෙම දැන් ඔබ දන්නවා ස්පැනිෂ් එම්පයර් එක මේ ලෝකේ බොහොම මේ කැත විදිහට බොහොම මේ නිර්දය විදිහට බොහොම මේ අපි කිව්වොත් එහෙම මට කියන්න මොන වචනද ඒකට පාවිච්චි කරන්නේ මම බොහොම මේ දරුණු විදිහට පරාජය වුණා. ඒක නැති වෙලාම ගියා. within 300 years. ඉතින් මේ ලෝකෙ කිසිම දෙයක්ම සදාකාලික නැහැ. ඉතින් මම කිව්වේ ඉතින් බුදුදහමේ සත්‍යය ඒකයි. ඉතින් ඒක අපිට සිංහලයට වාසියක් අපි කරගත යුතුයි. ඇත්තටම අද අප හමුවේ ඔබ හමුවේ මා මේ කියන්න හදන කාරණේ ඇත්තටම මේවා සැකෙමින් විස්තර කරලා ගත්තොත් මේ හැම දෙයක් හැමෙම අපිට ලොකු වගකීමක් අපිට ලොකු ෆයිට් එකක් කරන්න වෙලා තියෙනවා මේ හම්බයන්ට එරෙහිව. හරිද? මේ හිටියට මුන් කොහොම නිහඬව තමයි මුන් යුද්ධය කරන්නේ. ඒ නිසා ඔබ බලාගෙන පරිස්සමෙන් කියලා නෙමෙයි කරන්නේ කියන්නේ ව්‍යාප්තිවාදය ඇති කරන්න පුළුවන් තරම් ළමයි හදන්න. වර්තමාන පරපුරට අනාගත පරපුරටත් මට කියන්න තියෙන එච්චරයි. නමුත් අවාසනාවකට ඒක වෙයි කියලා මට හිතන්න ගොඩක් අමාරුයි. හිතන්න අමාරු වෙයි කියන තැනට තමයි අද වැටලා තියෙන්නේ. ඒකට අපි හැමෝම වග කියන්න ඕනේ අඩු වැඩි වශයෙන් කියලා මම හිතනවා. අපේ අම්මලා, අපේ මුතුන් මිත්තෝ, අපේ ආච්චිලා සීයලා, දැන් මට අවුරුදු 50කට කිට්ටු වෙනවා. ඔව්. එතකොට අපේ ආච්චිලා සීයලා ඒ කාලේ ගත්තු කරපු දේවල් බැලුවාම අද වර්තමානයේ ගත්තොත් ඒ தත්ත්වෙ මීට වඩා ගොඩාක් වෙනස් බවටපත් වෙලා තියෙනවා. දැන් ඔවුන් මගේ ආච්චිලා සීයලා ඇත්තටම දරුවෝ ගොඩක් හැදුවා. නමුත් අවාසනාවකට අපට එහෙම හදන්න බැරි වෙලා තියෙනවා. මේකේ වැරද්ද අපි බාරගත යුතුයි. අපේ ජාතිය ගැන රට ගැන හිතන්නේ කවුද? ඒ ගැන හිතනකොට ඇඟිල්ලේ තියෙන ඇඟිලි ගානට මේ අතේ තියෙන ඇඟිලි ගානටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අද රට ජාතිය ගැන හිතනවා කියලා මට නම් සිතෙන්නේ. මේක අත්‍තරම හරි කනගාටුදායක ඊටාම බැරෑරුම් කාරණයක් වශයෙන් තමයි මම මේක සලකන්නේ. ඉතින් ඇත්තටම අද අඩුම ගානේ පන්සිල් පද හරිද? පන්සිල් පද 5වත් සමාදන් වෙන මිනිස්සු අද ඉන්නවද? ඔබ බලන්න මේ වෙසක් පොය දවසේ කිව්වොත් මේ 5 star hotel එකකට ගිහලා බලන්න මේ බාර් වහලාද කියලා නෑ. ඒ වරන් වෙනවා. නයිට් ක්ලබ් රන් වෙනවා. නැත්තේ නේ. VIP නයිට් ක්ලබ් අනිවාර්යයෙන්ම රන් වෙනවා. ඉතින් ඕවා ගැන අපි කාටද කියන්නේ? ඔය එන්ඩ් එක මොකද්ද කියන එක ගැන බලාගෙන ඉන්න. මේ ගැන ලොකු කතිකාවක් අපිට කරන්න වෙලා තියෙනවා. මේවට අපි කොහොමද අපි උත්තර දෙන්නේ? අතන ගත්තොත් හරි කනගාටුයි. ඉතින් මේවට උත්තර දෙන්න උත්තර නැහැ මේවට. කාටද මේව කියන්නේ කියන එක මේව ගැන ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපි ඇත්තටම කනගාටුයි. මම නම් කනගාටු වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔබට ෆයිට් ඔබ අතේ යුතුයකමක් තියෙනවා. ඔබ අතේ වගකීමක් තියෙනවා. ඒ වගකීම දැනටත් මේ මොහොතේ පල්ලෙහාට ගිහින් ඉවරයි. ඉතින් අද සිංහලයා බල්ලා බාටපත් වෙන නමුත් සිංහලයන්ට ඒක තේරෙන්නේ නැහැ. කාලයකට උදේ සෝමහාමුදුරුවෝ කිව්වා එතකොට අපේ අනගාരിക ධර්මපාලතුමා කිව්වා අවුරුදු තව 50ක් 100ක් යනකොට හම්බයත් දෙමළත් කල්ලතෝනියත් කොච්චියත් සිංහලයත් සුද්දත් ඔය හැම එකම එකයි කියන්නේ පුරුදු වෙයි කියලා. අද ඒකම වෙලා තියෙනවා නැද්ද? අද ඒකම වෙලා තියෙනවා. සෝමහාමුදුරුවෝ පැතුව ලෝකයේද මේ කියලා අපිට හිතෙනවා. නැවත සෝමහිමි අත්‍යවශ්‍යම වඩිනවා නම් මේක හොඳයි කියලා අපිට හිතන එක වෙලාවක අතර මේ රටට මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන මට හිතන්න ගොඩක් මට කරුණු තියෙනවා. මට හරි කනගාටුයි මේ ගැන කියනකොට. මොකද ඇයි අපේ රටට මේ මොනේ කියලා. මොකද අපේ රට ආර්ථික වශයෙන් අපි පල්ලෙහාට ගිහින් හොරකම් කරලා රාජපක්ෂවරු ලංකාව විනාශ කරලා දාලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අප නැත්තර නැති වෙලා. ඉතින් කොහොම ගිහිල්ලා අපි කොතනින්ද මට තේරෙන්නේ අපි කොතනින්ද කෙලවර වෙන්නේ? කොතනින්ද
මේ හැම දෙයක්ම අපි ගත්තොත් තේරෙනවා. අපි කොතනින්ද මේවා ඉවර කරන්නේ? මෙතන කවදාද අපි ඉවරයක් දකින්නේ? කියන කාරණය ගැන අත්‍තරම අපි හිතන්න වෙනවා. හරි කනගාටුයි, හරි දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඒකයි ඉතින් අපිට අපේ ආගමට නැඹුරු වෙලා ඊට වැඩිය අපිට අපේ ආගම වෙනුවෙන් රට වෙනුවෙන් දෑ වෙනුවෙන් පොඩි දෙයක්ම අපිට කරන්න පුළුවන් නම් මේක ගැන මේක කළ යුතුයි අප විසින් කියන එක තමයි මගේ නම් පරමාදර්ශය වෙන්නේ. අපේ රට ඇත්තටම මේ මූණ පාලා තියෙන මේ සමහරට කෙනෙක් මට කියන්න පුළුවන් ජාතිවාදී කියලා නෑ, මම ජාතිවාදියෙක් නෙමෙයි සහෝදරයනි. අද මේ වේගන යන දේවල් දිහා බලුවාම එක අතකින් මට හිතෙනවා සිංහලයාට කුමක් වේදෝ කියන එක ගැන අපට මේ යනකොට අපට හිතෙනවා සිංහලයාට කුමක් වේදෝ, ඉදිරි සිංහලයාගේ අනාගතයට දෙවි පිහිටයි අප සරණයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ ගැන ඔබට මතක් කරනවා ඉතින් හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. බුදු සරණයි. ධර්මයේ මෙනෙහි කරන්න, ධර්මයට නැඹුරු වෙන්න. ධර්මයට නැඹුරු නැත්නම් ඔබට ජීවිතේ කවදාවත් හොඳ තත්ත්වයකට එන්න දැන් කියන්නේ මේ ජීවිතේ ධර්මයට නැඹුරුනේ නැත්නම් ඒකේ ප්‍රතිඵලම ඔබට විඳ ගන්න ලැබෙයි. මොකද අද ගොඩක් මිනිස්සු ධර්මයට නැඹුරු වෙලා නැහැ. ඒක ගැන අපිට විශේෂයෙන්ම මුකුත් නෙමෙයි YouTube එකට ගිහිල්ලා කමෙන්ට් වලින් ගහගන්න විදියට අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මිනිස්සු කටයුතු කරන්නේ කියලා. ඉතින් ඇත්තටම බුදුදහම තියෙනවාද අපේ රටේ? ඇත්තටම අපේ රට මොකද උනේ? අර බුදුහාමුදුරුවෝ කිව්වාගේ බෙරේ ගහනවා, බෙරේ ගහලා බෙරේ පළුව දිය වෙලා ගිහිල්ලා ඒ වෙනකොට ඒ හඬ නෙමෙයි එන්නේ රත්තරන් පාට නැත්නම් රෙදි පාට ස්තරයක් දාලා ඒකට ගහනකොට වෙන හඬවල් එන්නේ. නමුත් මිනිස්සු රැවටෙනවා වගේ අදත් අපිට වෙලා තියෙන්නේ අපි අපිවම රවට්ටන. ඉතින් මේක ලොකු දිග මාතෘකාවක්. පොඩි මතක් කරලා දීමක් කරන්නයි මම ආවේ. ගොඩක් කාලෙකින් මම ආවේ. නමුත් මම දැන් හිතනවා YouTube වීඩියෝ ටිකක් වැඩිපුර දානවා කියලා මම හිතුවා. එහෙමනම් ගිහින් එන්නම් ආයිබෝන්. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි, ත්‍රිවණ සරණයි. සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ඔබ සමට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.